ඔයාලා දන්නවද ඉන්දියානුවන් කාටවත් බය නැහැ කියලා. ඔවුන් ලෝකේ බලවත්යයි කියාගන්න කිසිම රටකට බය නැහැ. ඒකට හේතුව තමයි ඔවුන්ගේ සැලැස්ම ඇවිල්ලා කවදා හරි ලෝක බලවතා වෙන එක. ඒත් කාටවත් බය නැති ඉන්දියානුවන් ලංකාවට ගොඩක් බයයි. ඒකට හේතුව වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒකට හේතුව තමයි රාවණා. බොහෝමයක් ඉන්දියානුවන් විශ්වාස කරනවා රාවණ රජතුමා ආපහු ඇවිල්ලා මුළු ලෝකයම යටත් කරගෙන ලංකාව ආපහු ලෝකයේ බලවත්ම රට කරනවා කියලා. ඉතින් ඒ නිසා ඉන්දියානුවන් මේ දේ නවත්වන්න දුසේරා කියලා උත්සවයකුත් පවත්වනවා. ඉතින් ඔයා මේ නම සර්ච් කරලා බලුවොත් මේ ගැන ඕන තරම් විස්තර හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් නිතරම ඔවුන්ගේ ජ්‍යොතිෂ්‍ය කාරණාමකින් විමසා බලනවා මේ දේවල් කවද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ වෙනකොට ඔවුන් ලොකු දෙයකට බය වෙලා ඉන්නවා. ඒ තමයි 2031 අවුරුද්ද. රාවණ රජතුමා ලංකාවේ පහළ වෙනකොට තිබුණු ග්‍රහ පිහිටීම් වගේම ප්‍රබල ග්‍රහ පිහිටීමක් 2031 දී සිද්ධ වෙනවලු. ඉතින් 2031 කියන්නේ රාවණ ආපහු එන වර්ෂය කියලා සමහර ජ්‍යොතිෂ්‍යවේදීන් විශ්වාස කරනවා. ඒත් 2031 මේ සිදුවීම් සිද්ධ වෙන්න කලින් ඊට පූර්ව සිදුවීම් වගේක් වෙන්න පටන් ගන්නවා. මේ පූර්ව සිදුවීම් සිද්ධ වෙන්නේ ඒ ග්‍රහ පිහිටීම් අනුව තමයි. කොහොම හරි නොවැම්බර් 15 වෙනිදාන් පස්සේ නොවැම්බර් 16 තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ දේ තමයි රවි ග්‍රහ මාරුවක් සිද්ධ වෙලා රවි රජ වෙනවා. ඉතින් මේ සෙනසුරු බලවත් වීම සහ රවි රජවීම මත විශේෂ දෙයක් ඉදිරි කාලයේදී සිද්ධ වීමට නියමිතයි. ඒ කියන්නේ ඉදිරි මාස කිහිපය තුල. ඇත්තට මේ මොකක් වෙන්න පුළුවන්ද? ඒ ගැන කියන්න හරියටම දන්නේ නැහැ. ඒ වුණාට අනුමාන කිරීම කරන්න පුළුවන්. ඉතින් ඉන්දිය ජ්‍යොතිෂ්‍යවේදීන් රාවණා ආපහු පැමිණෙනවා කියලා කියන්නේ ඇයි? සිහිමුර්ජා වුණු රාවණා කොහේ හෝ තැනකින් නැගී සිටීම අපි විශ්වාස කරන්නේ නැහැ. මේක ඊට වඩා ලොකු තේරුමක් තියෙනවා. සමහර විට මිනිසා විසින් නොදන්න කුමක් හෝ ලොකු රහසක් අනාගතයේදී මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් අපේ මේ අනුමානය හරිනම් ලංකාව තුලින් ඊළඟ මාස කිහිපය තුල රාවණ රහස් හෙළිවීමක් සිද්ධ වෙනවා. මෙතනදී මේ රාවණ රහස් කියලා කියන්නේ කොහේ හරි වලක්කාරලා මෙන්න අපි වසර 12000ක් පරණ මොකක් හරි දෙයක් හොයාගත්ත කියන එක නෙවෙයි. ඊට එහා ගියපු මොනවා හරි දෙයක්. ඒ වුණාට මොකක්ද කියලා කියන්න හරියටම බෑ. කොහොම හරි මේ ගැන BBC පුවත් සේවයේ පළවුණු ලිපි අපි පහලින් පළ කරලා තියෙනවා. කොහොම නමුත් මෙහිදී එක්සත් රාජධානියේ මාටින් රීස් කියන විද්‍යාඥයා කියපු දේ ගැන හැමෝම අවධානය යොමු කරලා තියෙනවා. කොහොම හරි රාවණ ආපහු එනවා කියන අනාවැකිය. මේක වචන වලින් ඇල්ලුවොත් අපිට අනිවාර්යෙන්ම වර්ධිනවා. අපි මේක අල්ලගන්න ඕනේ තේරුමින්. ඒ වගේම නොවැම්බර් මැදදී සිදුවන ග්‍රහ වෙනස් වීම ඒක සිග්නල් එකක් වෙන්න පුළුවන්. සමහර විට ලංකාවේ කවුරු හරි කෙනෙක් හෝ කවුරු හරි පිරිසක් රාවණ රජතුමා එදා කරපු දේ නැවත වර්තමානයේදී කරනවා කියන්න මොකක් හරි දර්ශකයක් හෝ සිග්නල් එකක් වෙන්න පුළුවන්. දරන සරණ සුබ සිහි මංගල ගජ හරණ ධරණ මන්දර සිඳ බිඳලන එදින ඔදින සිහ රජ කේසර රණ මරුත කණ්ඩ පරයන සිඳුරාවන කරන සරණ සුබ සිහි මංගල ගජ හරණ ධරණ මන්දර සිඳ බිඳලන එදින ඔදින සිහ රජ කේසර